හලෝ කොහොමද ඒගොල්ලන්ට මගේ මේ සතිය පටන් ගත්තේ මට යොහානිගේ ඉවෙන්ට් එකට යන්න තිබ්බා. මේ ඔය ටෙඩි බියා ගහලා ඉන්න ෂර්ට් තියෙනන්නේ ඒ වගේ ලයිසන්ස් කියලා යා බ්‍රෑන්ඩ් එකක් ලොන්ච් කරා. ඒ ලොන්ච් එකේ ඕපනින් එකට. ඒ ලොන්ච් එකේ ඕපනින් ඉවරලා මම ගියා කණ්ඩ. ඉතින් බඩගිනිනේ කොයි හරි ගියාම මට මොනවා හරි කාලා එන්න ඕනේ. මේ තියෙන්නේ CCP එකේ උඩ සබ්මැරින් වගේ ගන්න තිබ්බ තැනකින් ගත් එකක්. ඒක ශ්‍රී ලංකන් චිකන් හරි මොකක් හරි ඔය වගේ කරි චිකන් ස්ටයිල් එකට හදපු සබ්මැරින් එකක්. ඒක හරි රහට තිබ්බා. මං ඇත්තටම හරි ආසාවෙන් කෑවා ඒක. ඊට පස්සේ එතනින්ම පොඩ්ඩක් ඉස්සරහට ඇවිදගෙන ආවා මිනිස් එකක් තිබ්බා. සාමාන්‍යයෙන් මිනිස් එකක් මම මිස් කරන්නේ නැහැ. අනිවාර්යෙන් ගිහිල්ලා තමයි යන්නේ. මට මිනිස් උකුරුත්තන් කෑලි දැක්කහම මගේ නිකන් පපුව ගැලවිලා යන්න එනවානේ. මම මාර ආසයි මට මේවා වැඩකුත් නැහැ ඇත්තටම. ගෙදර ගෙනිච්චයි කියලා පාවිච්චි වෙන්නෙත් නැහැ. ඒ වුණාට දැක්කහම නිකන් ඔක්කොම ටික ගෙදර අරගෙන මේ පෙන්සිල් කේසස් මතකද මම පොඩි කාලේ මට එහෙම එකක් තිබ්බා. ඉතින් ඔන්න ඔය වැඩ ටික ඉවර වෙලා මං ගෙදර ආවා. මේ ඊළඟ දවසේ උදේ මට උයන්න කම්මැලි කමකට මම උයලා නැතුව මේ කූටෝෂකින් ගිහිල්ලා බේකන් ඇන් එග් පේස්ට්‍රි එකයි කොෆි එකයි මම දාවා. මගේ Facebook එකේ හැමදෙස්සම නගි කෙනෙක් කමෙන්ට් කරනවා මගේ වීඩියෝස් බලනවා කියලා හැම එකෙම මගේ කමෙන්ට් කරනවා. ඉතින් යාට මේ පොඩි gift එකක් දානවා. ඒ gift එක දාන්න වෙලා දැන් මං යනවා මෙතන බටර් බුටික් එකක් තියෙනවා පැලවත්තේ. මාච එකක් බොන්න හිතනවා. මට තනකොළ රහක් දැනෙන්න ඕනි කියලා හිතුණා ඇඟට. ඒ බීලා එන්න. මේ තියෙන්නේ මං ගත්ත මාචක මාච බීලා නැති කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම පොඩි තනකොළ රහක් තමයි මේකෙන් එන්නේ. තනකොළ වල රහ මං කොහොමද දන්නේ කියලා අහන්න එපා. මං හිතන්නේ තනකොළ මේ රහ වෙන්න ඇති කියලා. නිකන් ග්‍රීන් ටී රහක් එන්නේ. ඊට පස්සේ මම මේ චොක්ලට් චිප් කුකී එකක් ගත්තා. මට දැන් අර මං ගෙදරට ගත්තා මේ මම මොනවා හරි කනවා නම් කොහෙට ගිහිල්ලා ගෙදරට මොනවා හරි අරගෙන යනවා. ඒක අන්හෙල්දි වෙන්නේ නැති කෑම එක. ඒ වුණාට මට හිතෙනවා ඒගොල්ලන්ට කවදා හරි මතක තියෙන්නේ මං එළියට ගිය ගාන ඒගොල්ලන්ට කන්න මොනවා හරි ගෙනාවා කියලා. මේක හරි රහයි. බටර් බුටික් එකේ චොක්ලට් චිප් එකේ. ඊට පස්සේ එනම අන්එක්ස්පෙක්ටඩ්ලි මට යන්න උනා සැන්ක්චුවරි එකට. අර බෙවලි ස්ට්‍රීට් බිල්ඩින් එක තියෙන රාජගිරියේ. දැන් ඒකේ තිලක්ම එකක් දාලානේ එන්නේ. ඒකේ වැඩකට යන්න උනා මට. ඒකේ වැඩකට කියන්නේ වෙන වැඩකට ගියා. ඉතින් ඒ වෙලාවේ මට කණ්ඩ උනා. මං ගත්ත පයින් පැෂ් මොයිටෝ එකකුයි මෙන්න මේ නූඩල්ස් එකයි. ඒගොල්ලන්ගේ එකක තමයි මං ගත්තේ රෙකමෙන්ඩේෂන් එකකට. මොකද මම පඩ්තායි එක තමයි කන්නේ කොහෙ ගියා. ඒකේ ගොඩාක් ලුණු දාලා තිබ්බා. රසටත් තිබ්බා හැබැයි. ඊට පස්සේ මම ගියා සිංගයකට. මට ෆ්‍රිජ් එකක් බලන්න උවමනාව තිබ්බා. AC වගේක් බලන්න උවමනාව තිබ්බා. සිංගයකේ මේ දවස්වල ඔෆර්ස් වගේක් යනවා. ඒ හින්දා මම ඊට ටික බැලුවා. මෙන්න මෙතුමියව තමයි මම බලන්න ආවේ. යහ ලස්සනයි නේ. දිලිසි හිටියා. මෙන්න මේ AC ටිකත් බැලුවා. ඒ ටික බලලා මං ගන්න පර්චේසස් ටික කරලා මම ආවා. මේ ඊළඟ දවසේ මම ගියා ග්‍රොසරි shopping. මම මේ මාසෙකමාරකට විතර පස්සේ ග්‍රොසරි shopping යන්නේ ළමයි. මම ගියේම නෑ ග්‍රොසරි shopping. මං අසනීපලා හිටියා මුළු අප්‍රේල් මාසෙම. ඒකයි තා පොඩි එකක් විදාන. ඊට පස්සේ මගේ සුපුරුදු පරිදි ග්‍රොසරි shopping ටික කරලා සොසේජස් කන්න නම් හොඳ නෑ. උනාට සොසේජස් පැකට් එකක් ගෙදර අරගෙන යනවා. හදිස්සියකට කවුරු හරි ආවොත් මොනවාම හරි කන්න නැති වෙලාවක මොකක් හරි හදිස්සියකට පොඩ්ඩක් එහෙම මෙහෙම දාලා ගන්න පුළුවන් ඔප්ෂන් එක ගන්න. ඊට පස්සේ බිත්තර නම් මම දැන් ඇරලා බලනවයි ගන්න. පොඩි කාලේක දවසක් බිත්තර සෙට් එකක් අරගෙන කැඩලා තිබිලා එදායින් පස්සේ ඒක ඇරලා බලලා තමයි ගන්නෙ. මට මෙන්න මේ ක්ලීනින් ප්‍රොඩක්ට්ස් තියෙන අයිල් එක තරම් එක්සයිටිං නෑ වෙන කිසිම අයිල් එකක්. මම එච්චර ක්ලීනින් වැඩ වලට ආසම. අනිවාර්යෙන් බ්ලීචිං පවුඩර් එකකුත් ගන්නවා ඔය අත හොදන අත පිහි දාන රෙදි ටික හොදන්න. ඊට පස්සේ බොක්සස් උයි වතුර බෝතලුයි ඒවත් මම සෑහෙන ගන්නවා. දැන් කොහොමද මම අලුතෙන් ෆ්‍රිජ් එකක් ගත්ත හින්දා මට මේ බොක්සස් ඕනි සෑහෙන නැත්තම් අර සවුත් වෙනවනේ ෆ්‍රිජ් එක. මම මේ සෙට් එක ගන්නත් බැලුවා. ඒක හරි ගියේ නැහැ. මේක ගන්නත් හිතුවා. මට හිතුණා මාළු කෑලි 4ක් විතර මේකට දාන්න පුළුවන්. ගේ ගානත් 100 ගානක්. ඒ වුණාට මම ඒක ගත්තෙත් නෑ. අන්තිමට ඔන්න ඔය දාගත්ත තැමිලි පාටි සෙට් එක තමයි ගත්තේ. මෙන්න මේ මැස්සන්ට හරියන එකක්. මම මේක කාලයක් පාවිච්චි කරන මේකේ මැස්ස මැරෙන්නේ නෑ. හරිද? ඒකට මැස්ස කලන්තේ දානවා විතරයි. ඊට පස්සේ ඩිටෝල් එකක් ගත්තා. ඉතින් අනිවාර්යෙන් ගෙදර තියෙන්න ඕනි දේවල්නේ. ඔය ටික අරගෙන මට ෆ්‍රෙෂ් මිල්ක් කරලා මේවා අරගෙන මම ඉතින් ගෙදර ආවා. ගෙදර ආවා කිව්වා තාම ගෙදර ඇවිල්ලා නෑනේ. නෑනේ තාම කිරි දා ගන්නවා මේ.
ඊට පස්සේ මොනවද ගත්තේ? 3-5 ಜಾති මං විජය එකේ ඔය 3-5 ಜಾති තමයි ගන්නෙ. ඇස්ට්‍රා එකක් ගත්තා කේක් එකක් හදන්න. මෙන්න මේ පොල්තෙල් බ්‍රෑන්ඩ් එකනේ මම පාවිච්චි කරන්නේ. ඒකෙනුත් එකක් ගත්තා. මේ ඉන්නේ මම එක්කදී කරකි ඉන්නේ මගේ රෙකෝඩ් කරලා දෙන්න කියලා වීඩියෝ එකක් බොරුවට ඔය බඩු තෝරන. ඔතන එක දෙයක්වත් ගත්තේ නෑ ඔය තෝරපු. කිතුල් හකුරු වගේ අද්ද කොහෙද තිබ්බේ. ඊට පස්සේ අපි ගියා මෙන්න මේ කාර් එක බලන්න. කාර් එක බලන්න ගියේ ගන්න නෙවෙයි. නිකන් අර ෂෝරූම් එකේ බලල් ප්ලාන් හින්දා ගලන්න ගියානේ. ඒක මා ලස්සනයි නේ වාහන ටික. ඊට පස්සේ අපි ගියා නාරතායිකට ටොම් යම් සුප් එකක් ගත්තා. ටොම් යම් සුප් එක නම් කියලා වැඩක් නෑ. පුදුම රසක් දෙයියනේ. ඒකේ රස මට දැනුත් මතක් වෙනවා. මට දැනුත් බඩගිනි ඒක මතක් වෙද්දි මං හිතන්නේ මම බීපු රසම ටොම් යම් සුප් එක ඒ වගේම තමයි පෝෂන් එක පෝෂන් එක දෙන්නෙක්ට ඇති. දෙන්නෙක්ට දෙපාරක් බෙදාගෙන බොන්න පුළුවන් සයිස් එකට තිබ්බා. පුදුම රසයි. අයියෝ වට බෑ අප්පා මේව බලාගෙන ඉන්නේ කොහම හරි මම නාරා තායි කාලා තිබ්බේ නෑ මම තායි කෑම කාලා තිබ්බේ රත්නපුරේ ඕකල මගේ YouTube නෙමෙයි Facebook එකේ දකින්න ඇති අර වීඩියෝස් මම දාලා තිබ්බේ මං රත්නපුරේ ගියොත් තමයි තායි කෑම කන්නේ කියලා ඉතින් මට හම්බුණා දැන් කොළඹින් තායි කෑම කන්න තරම් ඊට පස්සේ අපි ගත්තා මේ මෂ්රූම් එකක් ගත්තා මටන් එකක් ගත්තා රෙඩ් කරි එකක් ගත්තා ඔය තුන තමයි ගත්තේ ඒවා ඇවරේජ්ලි ගුඩ් මං හිතන්නේ ඒවා මං ඊට වඩා රසට රත්නපුරේ කාලා තියෙනවා බට් රසයි කොච්චර රසයිද කියනවා මට ඇත්තටම අන්තිමට මාර අමාරු වුණා මගේ බඩ පිරিলা වැඩි වුණා ඊට පස්සේ මෙන්න මේ බ්‍රවුනි එකක් ගත්තා ඒකත් හරිම රසට තිබ්බා ඔය ටික කාලා ඉතින් අපි ගෙදර ආවා so මගේ vlogs බලන මගේ videos බලන මාත් එක්ක ඇවිල්ලා පාරේදී ඒව කතා කරන අයට අනේ thank you so much මට මාර සතුටුයි ඔයගොල්ලෝ ඇවිල්ලා මාත් එක්ක කතා කරද්දී comment කරලා like කරලා හැමතිස්සෙම මගේ videos බලන TikTok Facebook YouTube ඔය හැම එකේම ඉන්න අයට thank you so much